අයියෝ මචං ප්ලීස් මචං ඇයි බං ඔච්චර වද දෙන්නේ ඈ දැන් උඹ අහනවා මම කියනවා ආය අහනවා මම කියනවා ආය අහනවා මම කියනවා මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි බං මුළු ලංකාවම මේක දන්නවා ආයේ ඉතින් ආයේ මේ ගැන කතා කරන්න දෙයක් නැහැ හරි මේ අන්තිම පාර ආයෙ නම් අහන්න එපා ආයෙත් පිටිපස්සෙන් පනලා අහන්න එපා මේ අන්තිම පාර දැන් මේ 27 වෙනිදා තියෙනවනේ 27 වෙනිදා කියන්නේ ජූනි මාසේ 27 වෙනිදා 27 වෙනිදා රාත්‍රී 8 වෙනකොට මේ තලවතුගොඩ කීල්ස් පාක් එකට එන්න මේ තියෙන කීල්ස් පාක් එක මෙතෙන්ට ආවා නම් එහෙම ආයෙ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වෙන තරම් සෙනග ඉන්නවා මොකද සෙනග අද්දන කාන්දම ෆ්ලෑෂ් බෑක් එදාට එනවා ඒ විතරක් නෙමෙයිනේ සංක කාලයකට පස්සේ තලවතුගොඩට එනවා එතකොට චාමික සිරිමාන රට ඉඳලම ආයේ මෙන්න මේ වැඩේට ඈ දැන් ඊට පස්සේ චාමර රණවක අපේ යාළුවන්ගේ යාළුවා ඊට පස්සේ කවුද අපේ වෙරළියක්ද දෙනවා ලස්සන ගෑනු ළමෙක් කෙනෙක් කාංචනා ඉතින් ආයේ වෙන මොන කතාවද මේ වගේ ෂෝ එකක් ආයේ ලොවෙත් දකින්න හම්බෙන්නේ නැහැ මුළු ලංකාවම මේ වෙනකොට කතා කරන්නේ මේක ගැන ඒකින්ද ආයෙ අහන්න එපා 27 වෙනිදා රෑ 8 වෙනකොට එන්න තලවතුගොඩ කීල්ස් පාක් එකට අපි හම්බ වෙමු හරි බයි මචං බයි ජයවා The Bash live in concert ජුනි මාස 27 රාත්‍රී 8ට තලවතුගොඩ කීල්ස් රතාංගණයේදී ශ්‍රී ලාංකීය ජනතා සම්මානලාභී ප්‍රමිතිගත සංගීත පරිච්ඡේදයේ අයිතිකරුවන් රොෂාන් ප්‍රනාන්දු ප්‍රධාන ෆ්ලෑෂ්බෑක් රහට